මඤ්ඤොක්ක කොළ රස නෑ කියලා කියන අය මෙහෙම හදලා කාලා බලන්නකො රස. මේක මාර රසක් තියෙන්නේ. මේකත් එක්ක විතරක් උනත් බත් කන්න පුළුවන්. මඤ්ඤොක්ක කොළ රසට හදන හරිම විදිය දන්නේ අපේ අම්මා තමයි. එහෙනම් අද අම්මා එක්ක හදමු අපි අපේ රසම රස මඤ්ඤොක්ක කොළ මැල්ලුම. මෙහෙම පොඩියට කපාගත්තු මඤ්ඤොක්ක කොළ වංගෙඩියකට දාලා කොටා ගන්න ඕන. මඤ්ඤොක්ක කොළ වංගෙඩියේ කොටපුවාම තමයි ඒකේ හරිම රස එන්නේ. මේ ගානට වගේ එනකොට ඒකට තිබ්බටු දාගන්න ඕන. තිබ්බටු ටිකක් කෙටෙනකොට ඒකට කොච්චි දාගන්න ඕන. කොච්චි නැති අය අමමිරිස් දාගත්තට කමක් නෑ. හැබැයි කොච්චි දාපුහම තමයි මේකේ හරිම රස එන්නේ. මේක ටිකක් කෙටෙනකොට ලූණු දාගන්න ඕන. ඊට පස්සේ තමයි මේකට පොළුයි ලුණුයි දාලා මෙන්න මේ ගානට එනකම් කොටා ගන්න ඕන. ඊළඟට අපි ටිකක් ඉඩ තියෙන ඇතිලියක් ලිපේ තියලා ඒකට තෙල් ටිකක් දාගන්න ඕන. තෙල් ටික රත් වෙනකොට ඒකට අබ දාගන්න ඕන. අබ ටික පුපුරනකොට වේලපු කරල් මිරිස් දාගන්න ඕන. කරල් මිරිස් ටික තෙලේ ටිකක් බෙදෙනකොට ඒකට බීලෝනුයි කරපිංචයි ටික දාගන්න ඕන. මේ ටික බෙදෙනකොට ඒකට තඹපු කවුප ටිකක් දාගන්න ඕන. මෙහෙම කවුප ටිකක් දාපුවාම මඤ්ඤොක්ක කොළයකට හිතා ගන්න බැරි රසක් එකතු වෙනවා. ඊළඟට මේකට කෑලි මිරිස් ටිකක් දාලා මේ ටික හොඳට තෙම්පරාදුවක් දාගන්න ඕන. ඔන්න දැන් තමයි අපේ මඤ්ඤොක්ක කොළ ටික මේකට දාගන්නේ. මේ වෙලාවේදී ලිපේ ගින්දර සැර වැඩි කරලා මඤ්ඤොක්ක කොළ ටික මෙහෙම හොඳට කලවම් කර මලව ගන්න ඕන.